ග්‍රැටිටියුඩ් කරන්න කියද්දී ඔයා කල්පනා කරනවා නම් මට ග්‍රැටිටියුඩ් කරන්න එහෙම ලොකු දෙයක් නැහැනේ කියලා. එහෙනම් මේ වීඩියෝ එකෙන් බලන්න මම ඒක කොහොමද ඔයා ග්‍රැටිටියුඩ් කරන්නේ? මේ ග්‍රැටිටියුඩ් එකෙන් කොහොමද අපි මැනිෆෙස්ටේෂන් වැඩ කරගන්නේ? කොහොමද law of attraction එකට මේ ග්‍රැටිටියුඩ් එක බලපාන්නේ? ඒ වගේම මේ ග්‍රැටිටියුඩ් එක කොහොමද අපි දෛනික ජීවිතේදී පාවිච්චි කරන්නේ? මේ සේරම දේවල් මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් එකතු වෙලා ඉන්න. Sweetery. Life is sweet, add some spice to it. අද අපි කතා කරමු gratitude ගැන. ඇත්තටම මේ gratitude කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. ඒ වගේම ඇත්තටම magical දෙයක්. මොකද්ද gratitude කියන්නේ? සරලවම කියනවා නම් gratitude කියන්නේ ස්තුතිවන්ත වෙන එකට. ඒ කියන්නේ කෘතගුණ දැක්වීම. අපි හිතාගෙන ඉන්නේ ස්තුතිවන්ත වෙනවා කෘතගුණ දක්වනවා කියපුවහම කවුරු හරි මොකක් හරි උදව්වක් කරපුවහම එයාට thank you කියන එක අපිට සේවයක් ලබා දුන්නොත් අපි ස්තුති කරනවා මේ දේවල් වලට තමයි ස්තුතිවන්ත වෙනවා කියන්නේ කියලා. එහෙම නැත්නම් කෘතගුණ දක්වනවා කියන්නේ කියලා. ඒ වුණාට gratitude කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු විෂයක්. ඔයා නිතර ස්තුතිවන්ත වෙන්න පුරුදු වුණා නම් මේ gratitude එකෙන් ගොඩාක් වාසි තියෙනවා. ප්‍රධානම වාසිය තමයි ඔයා හැමදාමත් මේ gratitude එක practice කරනවා නම් හැම දෙයකටම ඔයා ජීවිතේ මීට වඩා ගොඩක් positive විදිහට දකින්න පටන් ගන්නවා. ඒ වගේම මේ gratitude එකෙන් අපේ frequency එක, අපේ energy එක ගොඩක් ඉහළ මට්ටමකට ගන්නවා. ඉතින් මේකේ තේරුම තමයි අපේ manifestation power එක තවත් වැඩි වෙනවා. ඒ වගේම gratitude එකෙන් අපේ සතුට නිතරම වැඩි වෙනවා. අපිට අපේ දුක් කරදර අමතක වෙලා අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන blessings ගැන, අපිට ලැබිලා තියෙන ආශිර්වාදයන් ගැන නිතරම අපිට මතක් කරලා දෙනවා. ඉතින් මේ gratitude එක කොහොමද කරන්නේ? හරිම සරල ක්‍රමය තමයි ඔයා පොතක් අරගන්න, පෑනක් අරගන්න, ලියන්න පටන් ගන්න. උදේම නැගිට ගමන් ඔයාගේ ජීවිතේ ස්තුතිවන්ත වෙන කරුණු 10ක් එහෙම නැත්නම් කරුණු 5ක් හෝ අඩුම කරුණු 3ක් හරි ලියන්න පුරුදු වෙන්න. මුලින්ම ඔයාට හිතෙයි මම මොනවටද ස්තුතිවන්ත වෙන්නේ? මට එහෙම කිසි දෙයක් නැහැ ස්තුතිවන්ත වෙන්න. මට මගේ goal එක තාම ලැබුණේ නැහැ. මට මගේ dream job එක තාම ලැබුණේ නැහැ. මට මොනවද ස්තුතිවන්ත වෙන්න තියෙන්නේ? ඒ වුණාට ඔයා දිගටම ඔයාගේ ආශිර්වාදයන් ලියන්න පටන් ගත්තත් ඔයාටම තේරෙයි ඔයාගේ ජීවිතේ ස්තුතිවන්ත වෙන්න කොයිතරම් කරුණු තියනවද කියලා. මුලින්ම පටන් ගන්න පියවරක් විදිහට මම පළවෙනියටම කියන්නේ ඔයාගේ දෙමව්පියන්ගෙන් පටන් ගන්න. ඔයාගේ දෙමව්පියන්ට ඔයා කොයිතරම් ආදරේ? එයාලා ඔයාලා වෙනුවෙන් කොයිතරම් දේවල් කරලා තියෙනවද? පුංචි කාලේ ඉඳන් එයාලා ඔයාට කරපු දේවල් මතක් කරගන්න. එකින් එක පුංචි කරුණු මතක් වෙනකොට ඔයාට නිකම්ම සතුටක් දැනෙනවා. ඔයා ඒක ලියන්න පටන් ගන්න. මේ gratitude එක ලියද්දි හෝ කියද්දි නිකම්ම කියනවට වඩා ඔයා ඒ feel එකත් එක්ක කියන්න ඕනේ. ඒ feel එක ගන්න ලේසිම ක්‍රමය තමයි ඔයා යම් දෙයකට ස්තුතිවන්ත වෙනකොට ඒ ඇයි කියන හේතුවත් මතක් කරගන්න. ඔයා මොකක් හරි දෙයකට ස්තුතිවන්ත වෙනකොට ඇයි ඔයා ඒ දෙයට ස්තුතිවන්ත වෙන්නේ? ඔයාට ඒ දෙයින් ලැබුණ දේ මොකක්ද? මේ දේ ගැන හිතන්න. ඔයා gratitude එක ලියනකොට පවා මම මේ දෙයට ස්තුතිවන්ත වෙනවා මොකද මේ නිසා. මෙන්න මේ විදිහට ලියන්න ගත්තොත් ඔයාට ඇත්තටම ඒක feel වෙනවා. ඔයාට ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. ඔයාට ඇත්තටම ඒ දේ ගැන ලොකු කෘතගුණයක් ඇති වෙනවා. මේ විදිහට ඔයාට ස්තුති කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් ඔයා පටන් ගන්න හුස්මෙන්. ඔයාට ලබා දෙන හුස්මට ස්තුති කරන්න. මොකද ඔයා ජීවත් වෙන්නේ ඒ නිසා. ඔයාට මේ හුස්ම ලබා දෙන ස්වභාව දහමට ස්තුති කරන්න. ඔයා ඊයේ හොඳ නිින්දක් ලබා ගත්තා නම් ඔයාට ඒ නිින්ද ලබා ගන්න උදව් කරපු සුව පහසු ඇඳට ස්තුති කරන්න. ඔයාට සුව පහසුවෙන් සතුටින් ඉන්න පුළුවන් විදිහේ කාමරයක් ඔයාට තියෙන එක ගැන, ගෙදරක් ඔයාට තියෙන එක ගැන ඔයා ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ඇඟට පෝෂණය ලබා දෙන කෑම ගැන, එතකොට වතුර ගැන මේ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. මේ විදිහට ඔයාගේ වටා තියෙන පුංචි දේවල් වලට ඔයා ස්තුති කරන්න පටන් ගත්තම ඔයාට නිකම්ම හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න හුරු වෙනවා. ඔයා පාවිච්චි කරන බඩු හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඒක වටිනාකමින් අඩු දෙයක් වුණත් වැඩි දෙයක් වුණත් ඔයා ඒ දෙයින් ප්‍රයෝජනයක් ලබා ගන්නවා නම් ඔයා ඒකට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ඔයා දැන් මේ වීඩියෝ එක බලන ඔයාගේ ෆෝන් එකටත් ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඔයාගේ එදිනෙදා ජීවිතේ පුංචි ගොඩාක් දේවල් තියෙනවා ඔයාට ස්තුතිවන්ත වෙන්න. මේ හැම දෙයකටම ස්තුති කරන්න. ඔයා පාවිච්චි කරලා විසික් කරන්න යන බඩුවක් වුණත් ඒක විසික් කරන්න කලින් ඒකට ස්තුති කරන්න මීට කලින් මට ඔයා උදව් කරා කියලා. ඉතින් මේ වගේ ස්තුති කරන දේවල් වලට ඒකේ හේතුවත් එක්කම ස්තුති කරනකොට ඔයාට ඒකේ වටිනාකම අගය දැනෙනවත් වැඩි.
ඒ හින්දා නිතරම මම මේ දෙයට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ නිසා කියලා හේතුවත් එක්කම ස්තුති වෙන්න. මේ gratitude එකේ magic එක තමයි ඔයා ස්තුතිවන්ත වෙනකොට ඒ දේවල් ඔයාට තවත් දෙගුණ තෙගුණ වෙලා ලැබෙනවා. එහෙනම් හිතලා බලන්න. ඔයාගේ අතින් වියදම් වෙන සල්ලි වලට, ඔයා ළඟ තියෙන සල්ලි වලට ඔයා ස්තුති වුණොත් එහෙම ඔයාට ඒ දේවල් දෙගුණ තෙගුණ වෙලා ලැබෙනවා. ඔයා ඒ සල්ලි දීලා මොන හරි දෙයක් මිලදී ගන්නකොට ඒ සල්ලි වලට ඔයා ස්තුතිවන්ත වෙන ගමන් ඒ සල්ලි දෙන්න යා. එහෙම නැතුව අනේ මගේ අතින් සල්ලි වියදම් වෙනවා කියලා දුක් වෙවි සල්ලි වියදම් කරන්න එපා. ඔයා මොන හරි දෙයක් මිලදී ගන්නකොට ඒක සල්ලි වියදම් වෙන දෙයක් කියලා හිතන්නේ නැතුව ඒක ඔයාගේ ජීවිතයට ඔයා කරන ආයෝජනයක් කියලා හිතන්න. උදාහරණයක් විදිහට ඔයා එළවලු මිලදී ගන්නකොට මේ එළවලු ගණන් කියලා ඔයාගේ අතින් ගොඩක් වියදම් වෙනවා කියලා හිතන්නේ නැතුව මේ සල්ලි වලට ස්තුතිවන්ත වෙන්න. මේ සල්ලි වලින් මට මගේ ඇඟට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඔයා ඒ සල්ලි වලටත් ස්තුතිවන්ත වෙන්න, ඒ එළවලු වලටත් ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ඇඟට හොඳ පෝෂණයක් ලබා දෙන්නයි යන්නේ කියලා. ඉතින් මේ වගේ ඔයා ස්තුතිවන්ත වෙනකොට ඔයා ඔයාගේ ජීවිතයේ තියෙන දේවල් ගැන පොසිටිව් විදියට දකින්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ gratitude කරනකොට ඔයාගේ ජීවිතේට හොඳ පොසිටිව් ඉම්පැක්ට් එකක් ලැබෙනවා. මේ gratitude එක වැඩි කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔයා දවසට එකපාරක් උදේ නැගිට්ටම හරි රැට නිදි යන්න යනකොට හරි දවසේ කොයිම හරි වෙලාවක ඔයා පොතක් අරගෙන අද දවසේ ස්තුතිවන්ත වෙන්නේ මොනවටද කියලා ලිස්ට් එකක් ලියන්න. මේ විදිහට හැමදාම ඔයා දිගටම පුරුද්දක් විදිහට කරගෙන ගියොත් ඔයාට gratitude එක ඔයාගේ ජීවිතේ පුරුද්දක් වෙනවා. ඔයාට ඉබේම ස්තුතිවන්ත වෙන්න හිතෙනවා. ඉබේම ඔයා ලෝකේ දකින්න විදිහ වෙනස් වෙනවා. හැම දෙයක්ම පොසිටිව් විදිහට දකින්න පටන් ගන්නවා. මේ විදිහට ඔයා gratitude කරන එක ඔයා පොතක ලියන්න කම්මැලි නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන note app එකක් අරගෙන ඒ note app එකේ හැමදාමත් දිනේ දාලා අද දවසේ මම මේ දේවල් වලට ස්තුතිවන්ත වෙනවා කියලා ලියන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඔයා දවසට විනාඩි 5ක් වෙන් කරන්න නිශ්ශබ්ද තැනක ඉඳගෙන භාවනාවක් කරන ගමන් ඔයා මේ දේවල් වලට ස්තුතිවන්ත වෙනවා කියලා ගනින්න පටන් ගන්න. මේක කරන්න ලේසිම විදිහ තමයි ඔයා එක දවසක එක වෙලාවක් හැමදාමත් ෆික්ස් කරලා තියාගන්න. ඔයා හැමදාමත් කරන වැඩකට පස්සේ මේ වැඩේ කරන්න වෙලාව වෙන් කරගන්න. ඒ කියන්නේ ඔයා රැට කාලා ඉවර වෙලා විනාඩි 5ක් ස්තුතිවන්ත වෙන්න ඉඳගන්න. එහෙම නැත්නම් රැට දත් මැදලා නිදා ගන්න යන වෙලාවට භාවනාව කරන්න. එහෙමත් නැත්නම් උදේම නැගිට ගමන් ඇඳේම ඉඳගෙන එහෙම නැත්නම් උදේට දත් මදින වෙලාවට ඔයා ස්තුතිවන්ත වෙන දේවල් ටිකක් ගැන කල්පනා කරන්න. මේ විදිහට හැමදාමත් එකම වෙලාවක මේ දේ කරන්න පටන් ගත්තම ඔයාට ඒක එක දිගට කරලා පුරුද්දක් වෙනවා. එතකොට ඔයාට කවදාවත් අමතක වෙන්නේ නැහැ මේ දේ කරන්න. ඔයා නිකම්ම පුරුද්දෙන්ම ඒ දේ කරන්න පටන් ගන්නවා. එහෙනම් අද ඉඳන් ඔයා ඔයාගේ ජීවිතයේ ආශිර්වාද ගනින්න පටන් ගන්න. පල්ලෙහා කමෙන්ට් කරගෙන යන්න ඔයා අද දවසේ ස්තුතිවන්ත වෙන්න දේවල් තුනක් ගැන. ඒ වගේම ඔයා මගේ වීඩියෝ එකෙන් අද මොනවා හරිම දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. ඔයා ඔයාගේ ජීවිතේ කවුරු හරි ස්තුතිවන්ත වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට ස්තුතිවන්ත වෙන ගමන් මේ වීඩියෝ එක එයාට ෂෙයා කරන්න. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක අවසන් වෙනකන් ආරම්භුවට ස්වීවරි channel එක subscribe කරලා තියාගන්න. මම manifestation ගැන සහ ජීවිතේ level up කරගන්න විදිහවල් ගැන හැමදාමත් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ආයෙමත් බොහොම ස්තුතියි. ආයෙත් හමු වෙමු. සුබ දවසක්. Sweevery. Life is sweet, add some spice to it.